හායි මම සාරා. ඔයාලා මාව දන්නවනේ. අදත් සුපිරියටම සුපිරි කතාවක් ගෙනල්ලා තියෙනවා. මේක බලන්න යන්න කලින් මතක් කරනවා සිංහල ලව් ස්ටෝරි channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම වීඩියෝ එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා. මේකනම් සුපිරිම කතාවක් කියවන්න දෙන්ම මගේ යාළුවනේ. මෙය සත්‍ය සිදුවීම් වලින් ආභාසය ලැබූ කල්පිත කතාවකි. පරිණත පාඨකයන් සඳහා මම අනුරාධපුරයේ සමීර. වයස අවුරුදු 28යි. වෘත්තියෙන් වාරිමාර්ග ඉංජිනේරුවෙක්. මගේ බිරිඳ සීතාගේ වයස 26. අපි විවාහ වෙලා දැන් අවුරුදු 2ක්. සාමාන්‍යයෙන් බලද්දී අපි ප්‍රීතිමත් පෞල් ජීවිතයක් ගත කරන යුවලක්. කාලයත් සමග ඕනෑම විවාහ ජීවිතයක වගේම අපේ ජීවිතයත් එකාකාරී බවක් දැනෙන්න පටන් ගත්තා. ඒ අතෘප්තියක් කියලා කියන්න බෑ. ඒත් ජීවිතය කියන්නේ මොනවද? අපි හරිම දේවල් කරගෙන යනවද වගේ ප්‍රශ්න දෙන්නාම අතර නිතර කතා වෙන්න පටන් ගත්තා. අපි දෙන්න අතර තිබුණේ විශ්වාසය. ඒ නිසාම බොහෝ යුවලන් වගේ හොර රහසි දේවල් කරනවාට වඩා විවෘතව කතා කරලා තීරණ ගන්න එක හොඳයි කියලා අපි විශ්වාස කළා. ජීවිතේ විවිධ අත්දැකීම් ගැන, සමාජයේ පිළිගන්න සීමාවන් ගැන සහ ඒ සීමාවන් අභියෝගයට ලක් කරන මිනිසුන් ගැන අපි නේක් විට සංවාද කළා. මේ අතර මගේ විශ්වවිද්‍යාල සමයේ සිටි මිතුරෙක් රොයි ගැන මතක් වුණා. ඔහුත් දැන් විවාහකයෙක්. ඔහුත් සමග කතා කරනකොට අපි දෙන්නාගේ ජීවිත ගැටලු කිහිපයක්ම සමාන බව දැනුණා. කාලයත් සමග අපි හැමෝම මුහුණ දෙන එකම ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ කතාවලින් පැහැදිලි වුණා. මේ හරිද වැරදීද කියලා තීරණය කරන එක ලේසි නැහැ. සමාජයේ පිළිගන්න සීමාවන් තියෙනවා. ඒත් එකම වේලාවට මිනිසුන්ගේ සිත් තුළ ඇතිවන ප්‍රශ්නත් හැඟීමත් නොසලකා හරින්නත් බෑ. මාසයකට පස්සේ දවසක් රොයි දුරකථනයෙන් කතා කළා. "මචං, අපි අනුරාධපුරේ ආවා" කියලා. එම වචන කිහිපය මට සිතෙහි ගොඩාක් දේවල් අවදි කළා. යාළුකම, විශ්වාසය සහ ජීවිතයේ වැදගත් තීරණ ගැන නැවත හිතන්න එය මට හේතුවක් වුණා.